ආයුබෝවන් ඔබ මේ එකතුව සිටින්නේ නෙක්ස්වොයිස් විශේෂ පුවත් විකාශය සමගින්. මැද පෙරදිග කලාපය තුළ නැවත වරක් උද්ගත වී තිබෙන දැඩි යුද්ධකාමී සහ දේශපාලනික නොසන්සුන්භාවය හේතුවෙන් ලෝක වෙළඳ පොලේ බොරතෙන් මිල 9%කට වඩා වැඩි ප්‍රමාණයකින් සීඝ්‍රයෙන් ඉහළ ගොස් නැති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. විදේශ වාර්තාවලට අනුව බ්‍රෙන්ට් බොරතෙන් මිල $7.29කින් එනම් 9.59කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි බැරලයක නව මිල සටහන් වන්නේ $83.3 ලෙසයි. මෙය පසුගිය අප්‍රේල් 2 වැනිදායින් පසුව වාර්තා වූ ඉහළම එක්දින ඩොලර් වර්ධනය වන අතර ජූනි 12 වැනිදායින් පසුව සටහන් වූ ඉහළම බොරතෙන් මිලද වනවා. මීට සමගාමීව WTA බොරතෙන් මිලද $6.73කින් එනම් 9.42කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එහි බැරලයක මිල $78.14ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගෝලීය වෙළඳපොලේ මිල ගණන් මෙලෙස ක්ෂණිකව ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඉරානය සමග යළිත්වරක් හමුදාමය ප්‍රහාර හුවමාරු වීමෙන් අනතුරුව එක්සත් ජනපදය විසින් නව නාවික අවහිරයක් පනවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ ප්‍රකාශයයි. ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර තිබුණේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන සියලුම භාණ්ඩවල වටිනාකමෙන් 20%ක මුදලක් ගාස්තු වශයෙන් අය කරගන්නා බවයි. කෙසේ වෙතත් ජාත්‍යන්තර නාවික ගමනාගමනය සඳහා භාවිතා කරන සමුද්‍ර සන්ධි වෙනුවෙන් මෙලෙස ගාස්තු අය කිරීමට තමන් දැඩිව විරුද්ධ වන බව ප්‍රකාශ කරමින් එක්සත් ජාතීන්ගේ නාවික නියෝජිත ආයතනයේ ජනාධිපති ට්‍රම්ප්ගේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. සමුද්‍ර සන්ධි හරහා ගමන් කිරීම සඳහා අනිවාර්ය බදු හඳුන්වා දීමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ. මීට අමතරව හෝමුස් සමුද්‍ර සන්ධියේ කළමනාකරන කටයුතු වලට වොෂින්ටනයට මැදිහත් වීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ඉරානයද දැඩිව ප්‍රකාශ කර සිටිනවා. තම රටේ අවසරයකින් තොරව සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඇමරිකාව දරන ඕනෑම උත්සාහයකට සන්නද්ධව මුහුණ දෙන බවටයි ඉරාන බලධාරීන් අනතුරු අගවා තිබෙන්නේ. සමස්ත ලෝක බලශක්ති සැපයීමට අතිශය තීරණාත්මක වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා මෙම කලාපීය ගැටුම ආරම්භ වීමට පෙර ගෝලීය දෛනික තෙල් සහ ස්වාභාවික වායු සැපයීමෙන් 5/1ක් පමණ ප්‍රවාහනය කර තිබෙනවා. ලෝක දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රයේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා නෙක්ස්වොයිස් YouTube නාලිකාව සමගින් රැඳී සිටින්න. ස්තුතියි.